දවසක් කියන ගාම සිලෝලෑන් අපි අද ආව ඔයාලට වටිනා කියන සින් අක්කර ඔප්පු සහිත අක්කර 11 මාර්ක පොල් ඉඩමක් අරගෙන අපි බලමු මේ ඉඩම මොනවද විස්තර කියලා. ඉතින් මේ විදිහේ පොල් ගස් තමයි තියෙන්නේ. දැන් මේ ගස් ඔක්කොම පීදිලා තියෙන්නේ. අක්කර 12ම පොල් ගස් තියෙනවා. අක්කර 12ටම වැට ගහලා තියෙනවා. කොන්ක්‍රීට් කණු දාලා, කම්බි දාලා හොඳට ගහලා වැට ගහලා තියෙනවා. වතුර නළලින් දෙකක් ගහලා තියෙනවා. ඉතින් කජු ගස් තියෙනවා, අඹ ගස් තියෙනවා, කෙසෙල් ගස් තියෙනවා. ගොඩාක් පළතුරු ಜಾති ගස් තියෙන ඒ වගේම තමයි පොල් වලට ඉතින් හොඳටම සුදුසු ඉඩමක් තමයි. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳටම සාරවත් බිමක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ පොල් ගස් තමයි තියෙන්නේ. දැන් තමයි පොල් අල්ලලා තියෙන්නේ. දැනට පොල් ගෙඩි 2500ක් කඩනවා. ඉතින් ඇත්තටම ගොඩාක් වටිනා ඉඩමක්. ඇත්තටම ගන්න පුළුවන් නම් ගන්න කෙනෙකුට ගොඩාක් වටිනවා. ඉතින් යාළුවනේ මම වැඩි විස්තර වලට යන්නේ නැහැ. මේක අක්කර 11 මාරයි සින් අක්කර ඔප්පු වලට තමයි තියෙන්නේ. අංග සම්පූර්ණම සීලුම දේ මේ ඉඩමේ තියෙනවා. ඒ කියන්නේ වගාවට අවශ්‍ය කරන සීලුම දේ මේකේ තියෙනවා. අක්කර 11 මාරිම පොල් තියෙනවා. ඉතින් යාළුවනේ මේක සින් අක්කර ඔප්පු නිසා හිමිකාර මහත්මයා මේකට අපිට කියන්නේ කෝටි 5ක් කියනවා. කෝටි 5ක් කියනවා. ඉතින් සාකච්ඡා කරලා මිල ටිකක් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේක තියෙන්නේ කොළඹ පුත්තලම් ප්‍රධාන මාර්ගන මදුරන්කුලිය කියලා ප්‍රධාන ටවුන් එකක් හම් වෙනවා. ඒ ප්‍රධාන ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 3යි ඉඩමට තියෙන්නේ. ඉතින් මේකට බාහිර කරදර නැහැ, ගම් වතුර ප්‍රශ්න නැහැ, ඒ වගේ අනිකුත් බාහිර ප්‍රශ්න මුකුත් නැහැ. ඉඩම හොඳටම තියෙනවා. ඕගොල්ලන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. බලද්දී ඕගොල්ලන්ට ඉතින් පේනවා සීන විස්තර ඔක්කොම ටික. ඉතින් මේකේ ඉහත ටෙලිෆෝන් නම්බර් තියෙනවා. ඒවට කතා කරලා ඕගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ තාම පොල් ගස් මම හිතන්නේ මේ පොල් ගහකට අවුරුදු 7ක් වගේ වයස. අවුරුදු 7ක් වගේ තරම් මේ පොල් ගස් වලට වයස තියෙන්නේ. ඉතින් දැන්ට පොල් ගස් පොඩි නිසා තමයි පොල් අඩු. ඉතින් තව අවුරුද්දක් දෙකක් විතර යනකොට නම් මම හිතන්නේ මේකේ පොල් ගෙඩි 8000ක්වත් කඩා ගන්න පුළුවන් මේගොල්ලන්ට. ඉතින් නැවත වීඩියෝ හැමෙතුරු ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.